සුබ දවසක් මගේ යාළුවනේ. ඕගොල්ලෝ හැම සාදරයෙන් පිළිගන්නවා මගේ ඉන්ටර්විස්කෝල් YouTube channel එකට. මම අද කතා කරන්න යන්නේ CapCut වගේම සුපිරි හැබැයි ඊට වඩා features ගොඩක් තියෙන සුපිරි app එකක් ගැන. ගොඩක් කට්ටිය දැන් CapCut එකේ වීඩියෝ ක්‍රියේට් කරගන්න යනකොට CapCut එක ගොඩක් වෙලාවට අපිට pro version එක ගන්න වෙනවා. හැබැයි මේ app එකේ එහෙම නෑ. මේ app එකේ අපිට free කරගන්න පුළුවන් ගොඩක් දේවල්. කියන්නේ CapCut එකේ pro තියෙන ගොඩක් දේවල් අපිට මේ app එකේ free කරගන්න පුළුවන්. ඒ වගේ ලොකු features ගොඩක් තියෙනවා මේකේ. අපි වැඩි කතා නැතුව වීඩියෝ වල කතා කරමු මොකක්ද ඇප් එක කියලා. හරි මගේ යාළුවනේ ඔයාලා මුලින්ම එන්න ඕනේ Play Store එකට. Play Store එකේ Play Store එකේ search කරගන්න InShot කියලා. InShot කියලා search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ app එකක් එනවා. ඔයාලා මේ app එක phone එකට install කරගන්න ඕනේ. මම දැන් මේ app එක phone එකට install කරලා තියෙන හින්දා මම මේක install කරන්න යන්නේ නැහැ. මම මෙතනින් මේ app එක මෙන්න මෙහෙම open කරගන්නවා. මේ app එක මෙන්න මෙහෙම open කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන option තුනක් තියෙනවා. මෙන්න මේ option තුනෙන් වම් අත පැත්තට වෙන්න පේනවා ඇති මගේ යාළුවනේ ඔයාලට දෙන වීඩියෝ කියලා option එකක්. ඔන්න ඔය වීඩියෝ කියන option එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මගේ යාළුවනේ ඔයාලගේ gallery එකට තමයි මෙතනින් එන්නේ. මෙතනින් එන්න ඔයාලගේ gallery එකට. මෙතනින් පුළුවන් ඔයාලගේ gallery එකේ file වලට යන්න. ඒ වගේම මෙතන උඩ තියෙන photos කියලා icon එක. මේ photos කියන icon එක උඩ ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔයාලගේ gallery එකේ තියෙන සම්පූර්ණ හැම photo එකක්ම පෙන්වනවා මෙතනින්. ඒක තමයි යාළුවනේ ඔයාලට තියෙනවා. ඊට එහා පැත්තෙන් වීඩියෝ කියලා option එකක්. ඔන්න වීඩියෝ කියන option එකෙන් ඔයාලගේ gallery එකේ තියෙන ඔක්කොම වීඩියෝ පෙන්වනවා. දැන් මම මෙතනින් ඔයාලට සාමාන්‍ය විදිහට edit කරලා පෙන්වන්න ඕන නිසා මම මෙතනින් my gallery එකේ තියෙන වීඩියෝ එකක් මම add කරගන්නවා. මම මෙන්න මේ app එක මෙන්න මේ වීඩියෝ එක add කරගන්නවා දැන් මගේ gallery එකෙන්. add කරගෙන යාළුවනේ මෙතන ඔයාලට පේනවා ඇති කොළ පාටින් right කියලා option එකක් තියෙනවා. අන්න ඔය right කියන option එක උඩ එකපාරක් දුන්නාම මේක add වෙනවා. ඒ කියන්නේ app එක ඇතුළට යනවා මෙන්න මෙහෙම. හරි මගේ යාළුවනේ ඔයාලා මුලින් මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක නැති කරගන්න ඕනේ. කියන්නේ මේ වීඩියෝ එකේ අපිට තියෙනනේ සවුන්ඩ්. ඒ සවුන්ඩ් අපි අයින් කරගන්න ඕනේ. ඒ සවුන්ඩ් අයින් කරගන්න ඔයාලා පේන දවල් මේ වීඩියෝ එකට මෙහා පැත්තේ කියන්නේ වම් අත පැත්තට වෙන්න තියෙනවා පොඩි මියුට් කියලා අයිකන් එකක්. ඔන්නේ මියුට් කියන අයිකන් එක උඩ එකපාරක් ඔන්නම ක්ලික් කරගන්නවා. එතකොට මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක නැති වෙනවා. ඒ වගේ තමයි යාළුවනේ. දැන් අපි මේක හදන්න යන්නේ ෂෝට් සයිස් එකෙන්. ඒ කියන්නේ ෂෝට් වීඩියෝ එකක් තමයි මේකට හදන්න යන්නේ. ලොන් කන්ටෙන්ට් එක නෙමෙයි. ඉතින් අපි ෂෝට් වීඩියෝ එකක් හදන හින්දා අපි මේකට ෂෝට් සයිස් එක දාගන්න ඕනේ. කියන්නේ 9:16 සයිස් එක දාගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ 16:9 සයිස් එක. 16:9 කියන්නේ මේ ලොකු සයිස් එක තමයි මෙතන තියෙන්නේ. දැන් 9:16 කියන සයිස් එක දාගන්න. අපි ඒ හින්දා යනවා මෙතන යනවා ඔයාලට පේනවා ඇති. මෙතන පොඩි කොටුවක අයිකන් එකක් තියෙනවා. මෙතන මේ වම් පැත්තේ කෙළවරේම තියෙනවා කොටුවක වගේ අයිකන් එකක්. ඔන්න ඔයගොල්ලෝ ඔන්නම එකපාරක් ක්ලික් කරගන්න. එකපාරක් ක්ලික් කරගත්තාට පස්සේ මෙතන පේනවා ඇති යාළුවනේ ඔයාලට ගොඩාක් සයිස් එනවා. ගොඩක් සයිස් එනවා. මෙතන ඔයාලට පේනවා ඇති මගේ යාළුවනේ මෙතන දෙනවා 9:16 කියලා සයිස් එක. ඔන්න ඔය 9:16 කියන සයිස් එක උඩ ක්ලික් කරගෙන මෙතන මෙන්න රයිට් එක දෙනවා. මෙන්න මේ රයිට් එක දෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙතන සම්පූර්ණ මේ වීඩියෝ එකේම 9:16 සයිස් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ යාළුවනේ දැන් අපි මේකට නිකන් පොඩි වීඩියෝ කෑල්ලක් එතකොට පොඩි වීඩියෝ එකක් ෆොටෝ එකක් වගේ ඇඩ් කරනවා නම් ඔයාලට පේන දේ මගේ යාළුවනේ මෙතන මේ රතු පාට අයිකන් එකක් එක්ක පොඩි කියන්නේ ධන ලකුණක අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔයගොල්ලෝ ඔන්නම එකපාරක් ක්ලික් කරගත්තාට පස්සේ මෙතන එනවා වීඩියෝ ෆොටෝස් කියලා. හරිද? මෙන්න මේ වීඩියෝ ෆොටෝස් කියන එකට එකපාරක් ඔන්නම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලව ආයෙ යන ඔයාලගේ ගැලරියට. ගැලරියට ගියාට පස්සේ මගේ යාළුවනේ මෙතනින් ඔයාලට කැමති වීඩියෝ එකක්, කැමති නම් වීඩියෝ එකක්, ඒ වගේම ෆොටෝ එකක් කැමති නම් ෆොටෝ එකක්. මම දැනට මේකට පොඩි ෆොටෝ එකක් මේක ඇඩ් කරගන්නවා. මම ඔයාලට පේන ඇති උඩ තියෙන ෆොටෝස් කියලා අයිකන් එක. ඔන්න ඔයගොල්ලෝ ඔන්නම එකපාරක් ක්ලික් කරගන්නවා. ඒකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලගේ ගැලරියේ තියෙන ෆොටෝස් එනවා. ඊට පස්සේ මෙතන ඔයාලට මෙන්න මේ කරලා මෙතන ඔයාලගේ ෆයිල් වල තියෙන ෆොටෝ සෙට් කරගන්න පුළුවන්. මම මෙතනින් දාන්න නිකන් පොඩි ෆොටෝ එකක් උන්නම කරලා මම මෙතනින් මෙන්න මේ පූසාගේ ෆොටෝ එක මෙන්න මේ කරලා මේ පූසාගේ ෆොටෝ එක ඇඩ් කරගන්නවා. ඊට මෙතන මේ කොළ පාට ඔයාලට පේන දේ මගේ යාළුවනේ කොළ පාට පොඩි රයිට් එක අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔය රයිට් එක උඩ ඔන්නම එකපාරක් දෙනවා. එතකොට මේ ෆොටෝ එකත් අපේ වීඩියෝ එකට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට දැන් මේ ෆොටෝ එක ටිකක් ලොකුවට දිග වැඩි වගේ නම් අපිට පුළුවන් මේ ෆොටෝ එක කියන්නේ අපිට ඕන ගානට මෙන්න එහෙම ඇදලා මේ ඔන්නෝම ඇදලා අපිට ඕන ගානට මේක ඇඩ්ජස්ට් කරගන්නවා. මම මෙතනින් මෙන්න මේ ගාන වගේ දාගන්නවා. මේ ගාන වගේ දාගෙන මෙතනින් ඔන්න මේක උඩ ක්ලික් කරගන්නවා. වීඩියෝ එකට ක්ලික් කරගන්නවා.
ඊට පස්සේ මම ගලවන්නේ දැන් අපිට ඕනේ මේකට දැන් අපි මෙහෙම මේ වගේ වීඩියෝ කොන්නොම ප්ලේ වෙනකොට කැතින්ද අපි මේකට දාගන්න ඕනේ පොඩි ඉෆෙක්ට් එකක් දාගන්න ඕනේ මෙතෙන්න පොඩි ඉෆෙක්ට් එකක් දාගන්න ඕනේ නේද මම මුලින්ම යාළුවනේ ඔයාලට පේන්නේ නැති මෙතන තියෙන මේ පොඩි තරුවක වගේ අයිකන් එකක ඉෆෙක්ට් කියලා එකක් ඔන්න ඔය ඉෆෙක්ට් කෙනෙකුට එකපාරක් ක්ලික් කරගන්නවා ඊට පස්සේ යාළුවනේ මේ වගේ අයිකන් මේ වගේ තැනකට තමයි එන්නේ මෙතන ඔයාලට පේන්නේ නැති මෙතනක් තියෙනවා AI ඉෆෙක්ට් එතකොට ෆිල්ටර් ඔයගේ අයිකන් ගොඩක් තියෙනවා මෙතනත් මම මෙතන මේ ඉෆෙක්ට් කියනකොට එකපාරක් උන්නම ක්ලික් කරගන්නවා මේකට එකපාරක් ක්ලික් කරගත්ත පස්සේ මම යාළුවනේ ඔයාලට පේන්නේ නැති මෙතන ගොඩාක් ඉෆෙක්ට් තියෙනවා මෙතන ගොඩාක් ඉෆෙක්ට් තියෙනවා මෙතන ගොඩක් ඉෆෙක්ට් අපිට නොමිලේ දීලා තියෙන්නේ මෙතන ගොඩක් ඉෆෙක්ට් අපිට නොමිලේ දීලා තියෙනවා CapCut එකේ ගොඩක් තියෙන්නේ ප්‍රෝ වර්ෂන් එකට දැන් මේකේ අපිට ගොඩක් තියෙනවා මේ ගොඩක් නොමිලේ දීලා තියෙනවා මේකේ ගොඩක් අපිට නොමිලේ දීලා තියෙනවා මේකේ මේ ඔයාලට පේන්නේ මෙතන මේ හතරෙන් එකයි ප්‍රෝ වර්ෂන් එකට දීලා තියෙන්නේ මෙතන අනිත් තුනම නොමිලේ තමයි අපිට දීලා තියෙන්නේ මේ තුනම අපිට නොමිලේ දීලා තියෙන්නේ මේ ඔක්කොම නොමිලේ දීලා තියෙනවා මම මෙතන මෙන්න මේක වගේ මෙතනින් ඔන්නම ඇඩ් කරගන්නවා මෙන්න මේක වගේ මම මෙතනින් ඔන්නම කරලා නිකන් ඇඩ් කරගන්නවා ඇඩ් කරගෙන දැන් අපිට මේකත් වගේ දිය වැඩි වගේ න මේකත් ඔන්නම ඇදලා අපිට ඕන ගන්නට දාගන්නවා මම මේකත් ඔන්න ඔය ගානින් වගේ දාගන්නවා දාගෙන මම මෙතනත් මෙන්න මේ රයිට් කියන එකට ක්ලික් කරගන්නවා ඔන්න රයිට් කියන එකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ආය අපි වෙනවා කියන්නේ මේ හිටපු තැනටම එනවා ඊට පස්සේ මගේ යාළුවනේ මේක අපි මෙන්න පොඩ්ඩක් වම් අත පැත්තට ඇදගෙන යනකොට ඔයාලට පේනවාද මෙතන මේ මියුසික් අයිකන් එකක් තියෙනවා ඒ කියන්නේ සින්දු වගේ මියුසික් අයිකන් එකක් තියෙනවා ඔන්න මියුසික් අයිකන් එකට ඔන්න එකපාරක් ක්ලික් කරගන්නවා එකපාරක් ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලා වෙනවා මෙන්න මේ වගේ අයිකන් කියන්නේ මේ වගේ තැනකට එතන ඔයාලට පේනවා ඇති රෙකෝඩින් එතකොට ඉෆෙක්ට්ස් මියුසික් වගේ දෙන මෙතනින් ඔයාලා ගැලරි මියුසික් ඒ වගේ තමයි අපිට වීඩියෝ එක මියුසික් කරන වීඩියෝ එක මියුසික් ඒ වගේම තමයි මෙතන අපි කැමති මියුසික් තියෙනවනේ කැමති මියුසික් ඒ වගේ මම මෙතන ඩවුන්ලෝඩ් කරලා නැහැ මෙතන මම ඩවුන්ලෝඩ් කරපුවා නැතුව ඇති මම ඩවුන්ලෝඩ් කරපුවා මෙන්න වගේ අපි ඩවුන්ලෝඩ් කරපු එකක් මෙතනින් ඔන්න ඇඩ් කරගන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරපුවා මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් අපි ඩවුන්ලෝඩ් කරපුවා ඇඩ් කරගන්න පුළුවන් වුණාම ගොඩක් තියෙනවා ඊට පස්සේ ඔයාලට වෙනද මෙතන උඩ තියෙනවා my music කියලා ඔයාලට පේනද මගේ යාළුවනේ මෙතන උඩ තියෙනවා my music කියලා එකක් උන්නේ my music කියන එකට ගියාට පස්සේ ඔයාලා ගැලරියේ තියෙන music ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ද ඔයාලා ගැලරියේ තියෙන music ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ද දැන් මෙතන මේ වගේ මොන වගේ music එකක් මෙතෙන්ද ඇඩ් කරගන්න පුළුවන් මම දැන් ඇඩ් කරන්න එතකොට මම මෙතනින් ඔයාලට පේනද මගේ යාළුවනේ මෙතන මේ පොඩි වීඩියෝ වගේ අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔය වීඩියෝ කියන කොට එකපාරක් උන්නම ක්ලික් කරාට පස්සේ ඔයාලා ගැලරියේ තියෙන වීඩියෝ වල මියුසික් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ද. මම දැනට මගේ ගැලරි එකේ තියෙන වීඩියෝ එක මියුසික් එකක් මම මෙතෙන්ද ඇඩ් කරගන්නවා. මම මෙතනින් මෙන්න මේකේ මියුසික් එක වගේ ඔන්නම ඇඩ් කරගන්නවා. දැන් ඉතින් ඔන්න ඔයාලා ප්ලේ වෙන්නේ මේක. හරි මගේ යාළුවනේ ඊට පස්සේ මෙන්න මෙහෙම දැන් ඔයාලට දැන් මේක මියුසික් එකට වඩා මේ වීඩියෝ එක තියෙනවනේ ගොඩක් දිගට. ඊට පස්සේ ඔයාලට තියෙනකලු මගේ යාළුවනේ මෙන්න මෙතන මේ මියුසික් එක ගාවට මෙන්න මෙහෙම මේ සුදු පාට ලයින් එක තියලා මෙතන මේ රයිට් එක තියෙනනේ ඔන්න ඔය රයිට් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ මගේ යාළුවනේ දැන් මේක මෙන්න මේ හිමීර අපි වම් අත පැත්තට අදින්න ඕනේ. මෙන්න වම් අත පැත්තට අදිනකොට ඔයාලට පේනදි මගේ යාළුවනේ මෙතන පොඩි කොටුවකුත් එක්ක පොඩි ඉරි කැල්ලක අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔකට එකපාරක් ඔන්නම ක්ලික් කරගන්නවා. මේකට එකපාරක් ක්ලික් කරාට පස්සේ මේක කට් වෙනවා. ඔයාලට මේ පැත්ත ඩිලීට් කරන්න ඕන නම් මේ පැත්තට ඔන්නම ක්ලික් කරගන්න. දැන් අපිට ඕනේ මේ පැත්ත ක්ලික් කරලා මෙතන ඔයාලට පේනද කුණු භාගයක් අයිකන් එකකුත් එක්ක ඩිලීට් කියලා එකක් තියෙනවා. ඔන්න ඩිලීට් කෙනෙකුට එකපාරක් දෙනවා. එතකොට මේක ඩිලීට් වෙලා යනවා. ඩිලීට් වුණාට පස්සේ මම කරන්නේ දැන් මෙතෙන්ට අපි ඇඩ් කරගන්න ඕනේ පොඩි ෆිල්ටර් එකක් ඇඩ් කරගන්න ඕන. මෙතන මේක මොනවා කියලා අපිට මෙතනින් ෆිල්ටර් එකක් ඇඩ් කරගන්න පුළුවන්.
ඔයාලට පේනද මගේ යාළුවනේ මෙතන ෆිල්ටර් කියලා එකක් තියෙනවා. මෙන්න මේ රවුන්ඩ් තුනකුත් එක්ක පොඩි ෆිල්ටර් කියලා අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔය ෆිල්ටර් කියනකොට ඔන්න එකපාරක් ඔයාලා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා වර ඒවල ආවේ ඉෆෙක්ට් AI ඉෆෙක්ට් ෆිල්ටර් ඔයගේ එක එන්න එතෙන් එනවා. එතෙන් ආවට පස්සේ මෙතන ඔයාලට පේන ඇති පොඩි රවුන්ඩ් තුනකුත් එක්ක පොඩි ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔන්න ෆිල්ටර් කියන ඔප්ෂන් එකට එකපාරක් ඔන්නම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම කරනවා ඔයාලට පේන ඇති මෙතන ගොඩාක් අපිට ෆිල්ටරුත් නිකන් දීලා තියෙනවා. ගොඩක් ෆිල්ටර් අපිට නිකන් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක අපිට වටින ගොඩක් දේවල් නිකන් දීලා තියෙනවා. අපිට ගොඩක් දේවල් මෙතන නිකන් දීලා තියෙනවා. ගොඩක් ෆිල්ටර් එතකොට ෆිල්ටර් ඉෆෙක්ට් ඔය ගොඩක් දේවල් නිකන් දීලා තියෙනවා. මෙතනින් ෆිල්ටර් ඇඩ් කරන්නේ නැහැ. මෙතනින් ෆිල්ටර් ඇඩ් කරන්නේ නැතුව මෙතන මේ රයිට් එක දෙනවා. ඊවැස්ම ගාලා දැන් මෙතනින් අපි ෆිල්ටර් ඇඩ් කරන්නේ නැහැ. මෙතනුත් මෙන්න මේ රයිට් එක දෙනවා. ඊට මම ගාලා ගොඩක් කට්ටිය දැන් ලොකු ගැටලුවක් තමයි දැන් මෙතන මේ ඉන්ෂොට් කියන එක ගොඩක් කට්ටියගේ වීඩියෝ වල කියන්නේ ගොඩක් ඇප් වල මේ ඉන්ෂොට් කියන එක අපිට ප්‍රොවේෂන් එක ගත්තේ නැත්නම් අයින් කරන්න බෑ. කියන්නේ CapCut එකේම අපිට මේක අයින් කරන්න බෑ ප්‍රොවේෂන් එක ගත්තේ නැත්නම්. දැන් අපිට මේ ඉන්ෂොට් එකේ පුළුවන් මේක අයින් කරගන්න. ඔයාලට පේනද මම ගාලා මෙන්න මේ ඉන්ෂොට් කියන එකේ තියෙන පොඩි කතිරේ මාක්කයක්. ඔන්න ඔය කතිර මාක් උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ මෙතන න ෆ්‍රී රීමූව් කියලා. ඔන්න ඔය ෆ්‍රී රීමූව් කියන උඩ එකපාරක් උන්නම ක්ලික් කරගත්තට පස්සේ ටිකක් කරගිලා මේක දැන් අයින් වෙලා යනවා. පේනවද මගේ යාළුවනේ? ඔයාලා දැන් මෙතන මේ ඉන්ෂොට් කියන එක නැහැ. මෙතන දැන් මේ ඉන්ෂොට් කියන එක නැහැ. හරි යාළුවනේ අපි දැන් මේ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඔබ බලන්න. ඔන්න මේක ප්ලේ කරනකොට මේක ලස්සන මේ වීඩියෝ එක ප්ලේ වෙනවා. ඔයාලට කැමති විදිහට මේ ඇප් එකෙන් ලස්සනට එඩිට් කරන්න පුළුවන්. දැන් වීඩියෝ එක එඩිට් කරන් ඉවර වුණාට පස්සේ මගේ යාළුවනේ ඔයාලට පේනද මෙතන උඩ දෙම කියන්නේ වම් පැත්තේ උඩම තියෙනවා මේකෙන් අපිට පුළුවන් ගැලරියට සේව් කරගන්න. මෙතන ඔයාලා මෙන්න මේක උඩ ඔන්නම එකපාරක් ක්ලික් කරගෙන මෙතන තියෙන අපිට වීඩියෝ එකේ ක්වොලිටිය දාගන්න. මෙතනින් අපිට කැමති ක්වොලිටියක් දාගන්න පුළුවන්. මෙතන 120 යනකම් තියෙනවා ක්වොලිටිය. කියන්නේ 120 කියන්නේ අඩුම ක්වොලිටිය. මෙතන ෆුල් ක්වොලිටිය දෙනවා 1080 කියන්නේ ෆුල් ක්වොලිටියක් තියෙනවා. මම මෙතනින් දැනට මේ 700 ගාන තියලා මෙතනින් මොනවා කරලා එක්ස්පෝර්ට් කියන එක දෙනවා. මෙතන මේ එක්ස්පෝර්ට් කියන එක දෙනවා. ඔන්නෝම එක්ස්පෝර්ට් කියන එක උඩ දුන්නාට පස්සේ මේක ඔන්න ඔය විදිහට ගැලරියට සේව් වෙනවා.